ඔයාලා උදේ ඉඳන් හවස වෙනකම් මේ දැමුත්. ඇත්තමයි අමපා ඔයාලා ආණ්ඩුවේ. මේ අපි විපක්ෂේ. දැන් අපේ නියෝජ්‍ය ඇමතුමා හොරකම් රාශියක් එක්ක දාන්නකෝ අල්ලලා කණෙන් අල්ලලා හිරේ. ඔන්න ඔයාලට ගෞරවයක් දෙයි. ඔයාලා ලැජ්ජ නැතුව අවුරුදු 70ක් තිස්සේ හොරකම් කියලා ෆයිල් හදලා ලැජ්ජ වෙන්න ඕනේ ඇමතුමා තාමත් ආණ්ඩුවේ ඉඳලා හොරකම් කිය ඉන්න එක. නේ? දේශබන්දු ඇල්ලුවේ කවුද? දේශබන්දු කියලා බාහිර වුණා. ඒක නිසා අපේ කතාවට බාධා කරන්න එපා. වාට වෙලාව තියෙනවනේ. වාට පිළිතුරු කතාවක් තියෙනවනේ. පිළිතුරු කතාවක් තියෙනවා. ඒකේ දෙන්න. උත්තර දෙන්න. නෑ උත්තරේ දෙන්න පිළිතුරු කතාව. අපේ කතාව අපිට කරගෙන යන්න දෙන්නකෝ බාධා නොකර. පාඩුවේ. ඔයාලගේ කතා අහලා බොරු අහලා හිරිකිත හැදිලා තියෙන්නේ අපිට. ආයේ නැගිටලා කියන්න එපා. ඔයාලා මඩ ගහන එකයි බොරුවට ෆයිල් හදන එකයි තමයි ඔයාලගේ දේශපාලන ජම්මය. දැන් ඒක නැති වෙලා යන්නේ. නිසා කලබල වෙන්න එපා. අපි ඔයාලා හොරු රැක්ක විදියයි හොරුන්ගෙන් කාපු විදියයි කියන්නම්කෝ මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගියා නම් මේ මිනිස්සු මැරිලා නැහැ. ඔය පිටිපස්සේ කෑ ගහන മന്ത്രിවරු දැනගන්න ඔයාලා පව්. ඔයාලා වගේ අපිත් සමහරු රැක්කා. හරි. අපි උදේ පාන්දර ඇවිල්ලා ආණ්ඩු හදලා ඒ රකින්න ඒ උදවිය හොරා කාලා අපිටත් මහපාරේ යන්න බැරි දෙයකටපත් වෙලා ඔයාලට ළඟදී එක වෙනවා. හරි මතක තියාගන්න. ඔයාලට අපි කියන්නේ ඒකයි. ඔයාලා පොඩි ආධුනික මන්ත්‍රවරයාට මේ ඉදිරි පෙළේ ටයි කෝට් දාගෙන හිටියට කම්බ හොරුත් එක්ක එකට මේසෙලා වාඩිලා කාපු උදවිය. නේකන්තුවා අපේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ අපි යහපාල ආණ්ඩුවේ ඔයාලගේ මේ හොරු කියලා කෑ ගාපු මේ විමල් රත්නායක මහත්තයාලා හඳුන්නැත්ති මහත්තයාලා ඔයාලගේ වර්තමාන නායකයා ජනාධිපතිතුමාලා ඔක්කොම අන්න කෑමොර ගානවා විපක්ෂයෙන් දෙකන අතර දෙන අරක හොරගම් කරා මේක හොරගම් කරා සීනි වංචාව කරා බදු වංචාව කරා පොල් තෙල් වංචාව කරා හැම වංචාව කරා කියලා නේද රවි කරුණානායක මහත්මයා. හැබැයි දවල්ට කන්නේ මලික් සමරවිත්‍රමත් එක්ක. ඔබතුමාලා බොරු නම් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිමේ ඉන්න නිලධාරීන් අහන්න. මහත්තයෝ ලැජ්ජ වෙන්න ඕනේ ඔය හොරකම්